ප්‍රතිපත්ති ගුණ ධර්ම සියල්ලම අපි වෙච්ච පොරොන්දු අනුව ඒවා රකින්න ඕන. ඒවා බැරි වෙලාවක් කැඩුනොත් ජීවිතයේ බොහෝම භයානක ආකාරයට දඬුවම් දණ්ඩන ඒ වගේම විපාක අපට හම්බ ලැබෙනවා. ඒ නිසා මේ කටයුතු අපි බෞද්ධයන් හැටියට ඒ වගේම බෞද්ධයන් නොවුනත් ආගම් ભેද කුල ભેද වංශ ભેද මේ කොහෙවත් නැහැ. ජීවිතයේ මේ ලෝකේ පවතින එකම මන්ත්‍රය බුද්ධ මන්ත්‍රය විතරයි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ සාරාංශකේය කල්පලක්ෂයක් පෙරම්දම් පුරමින් මේ අවබෝධ කරගත්ත ශ්‍රී සද්ධර්මය උතුම් බලය ආලෝකයේ ශක්තිය අපේ අම්මලා අසරණයි දරුවෝ අසරණයි. ඒ වගේම අපේ දෙමව්පියෝ අසරණයි. අපි අසරණ උතන මේ ලෝකේ උත්පත්තිය ලැබලා තියෙන්නේ. අපේ පෙර භවයේ දෝෂ වෙන්නේ නැති මේ භවයේ දෝෂ වෙන්නේ නැති කවුරු හරි කරපු දෙයක් වෙන්නේ නැති දීපු දෙයක් වෙන්නේ නැති කාපු දෙයක් වෙන්නේ නැති පෑගිච්ච දෙයක් වෙන්නේ නැති දාපු දෙයක් වෙන්නේ නැති ඒ වගේම කවුරු හරි හතුරෙක්ෝ හැතිරියක් යම් ආකාරයට ගහපු පොල් විතර වන්නේද සිද්ධසෝනියන් ගම්බාර පියතුමා ප්‍රදාන කරගෙන සෝංකාලි මෑණියන් කඩවර ඊශ්වර දඩිමුණ්ඩ ඒ වගේම රජුරු බණ්ඩාර දෙවිහාමුදුරන් වහන්සේ ඒ වගේම කළු කම්බිලි කියන මේ ආකාරයේ ධර්ම පහේ දෙවිවරුත් එක්ක අපි මේ උතුම් වත්පිළිවෙත දේශනාව යාත්‍රාව කරලා උතුම් තේම දේශනා කරලා මම දෙවියන්ට ආරාධනා